Welcome to Taste with Yoshi YouTube channel. අද අපි රයිස් එකක් හදාගන්න යන්නේ සීෆුඩ් රයිස් එකක්. අපි වැඩි කතා නැතුව මේ එළවලු ටික කපා ගමුකෝ. මේ විදිහට එළවලු ටික කපා ගන්න. ඔයගලන්ට මම ingredients ටික comment box එකේ දාන්නම්. මුලින්ම දැන් මේක marinate කරගන්න ඕනේ. අපිට මේකට ඕන වෙනවා ගම්මිරිස්, තේ හැන්දක්. ඊට පස්සේ මම මේකට ලුණු දා ගන්නවා. ඔයගොල්ලෝ රස ප්‍රමාණය අනුව ලුණු දා ගන්න. ඊට පස්සේ මේකට කෑලි මිරිස් දාන්න ඕනේ. කෑලි මිරිස් මම මේස හැඳි දෙකක් දානවා. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා සෝයා සෝස් මේස හැඳි දෙකක්. ඔයගලන්ට ඕන නම් ඒකත් රස ප්‍රමාණය අනුවට දාගන්න පුළුවන්. ඊට පස්සේ සෝයා සෝස් අපි දාගෙන ඒක හොඳට මික්ස් කරගන්න ඕනේ. මම දාගන්නවා චිකන් වෙනුවට ෆිෂ්. ඔයගලන්ට ඕන දෙයක් අරගෙන දාන්න පුළුවන්. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න. මික්ස් කරලා අපි විනාඩි 5ක් මැරිනේට් වෙන්න තියලා ඊට පස්සේ අපි මේ ටික හොඳට බැද ගන්න ඕනේ. මේ ටික රන්වන් පැහැ වෙනකන් අපි බැදගමු. අපි මේක බැදගෙන ඉන්නම්. ඊට පස්සේ අපි මේකට සුදු ලුණු දා ගන්න ඕනේ. සුදු ලුණු ටික හොඳට බැද ගන්න ඕනේ. අපි ඒ ටික චුට්ටක් අයිනකින් මේව කළා ඒ තෙල් ටිකකින් අපි බැද ගන්නවා. ඊට පස්සේ අපි ඒකට කරපිංච ටිකක් දාගෙන හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකටම ලුණු ටික දා ගන්නවා. අපි ඊට පස්සේ ලුණු ටික හොඳට රන්වන් පැහැ වෙනකන් හොඳට අපි ඒ ටික බැද ගන්න ඕනේ. ඒ ටික හොඳට බැදගත්තාන් පස්සේ අපි ඔක්කොම ටික මික්ස් කරගන්න ඕනේ. අපි ටිකෙන් ටික දාලා අපි ඉස්සෝ ටික ඔක්කොම මාළු ටිකයි අපි ඔක්කොම මික්ස් කරගන්න ඕනේ. ඔයගලන්ට මාළු වෙනුවට චිකන් දාන්න පුළුවන්. මගේ ළඟ තිබ්බේ ෆිෂ්. ඒකෙන්ද මම ෆිෂ් දැම්මා. ඊට පස්සේ හොඳට මික්ස් කරගත්තාන් පස්සේ අපි ඒකට දාගන්න ඕනේ ඇස්ටා මේස හැඳි 3ක් විතර මම දාගත්තා. ඊට පස්සේ මේ ඇස්ටා ටික අපි මෙල්ට් වෙනකන් ඔක හොඳට අපි මේ මික්ස් කරගන්න ඕනේ. ඇස්ටා ටික හොඳට අපි ඒ ටික තවර ගන්නකම් අපි ඒක හොඳට මික්ස් කරගත්තාන් පස්සේ අපි ඒකට දාගන්න ඕනේ සෝල්ට්. මේස හැන්දක් අපි දාගත්තා. ඊට පස්සේ අපි ඒ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගත්තාන් පස්සේ අපි හොඳට ඊට පස්සේ අපි ඒකට දානවා බිත්තර 3ක් දාලා අපි හොඳට හැදි ගා ගන්න ඕනේ. ඕගොල්ලන් හදන ප්‍රමාණය අනුවට බිත්තර දාගන්න පුළුවන්. මම බිත්තර 3ක් දාගත්තා. ඊට පස්සේ ඒක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි දාගත්ත ගම්මිරිස් තේ හැන්දක්. ඒකත් ඕගොල්ලන්ගේ රස ප්‍රමාණය අනුවට ගම්මිරිස් එහෙම දාගන්න ඕගොල්ලන්ට පුළුවන්. ඊට පස්සේ මම ඒක දාගත්තා කැරට් දාලා අපි ඒ ටික හොඳට හැදි ගා ගන්න ඕනේ. අපි කැරට් ටික තැම්බෙනකම්ම හැදි ගා ගන්න ඕනේ. ඊට පස්සේ ලීක්ස් ටික දා ගන්න ඕනේ. ලීක්ස් ටික දාලා අපි ඊට පස්සේ ආයෙත් හොඳට හැදි ගා ගන්න ඕනේ. ඊට පස්සේ chili paste මේස හැඳි මම 3ක් දා ගන්නවා. ඒකත් ඔයගලන්ගේ රස ප්‍රමාණය අනුවට ඒකත් දා ගන්න පුළුවන් ඔයගලන්ට. ඊට පස්සේ හොඳට හැදි ගා ගන්න ඕනේ. හොඳට හැදි ගාලා ඊට පස්සේ මම ඒකට සෝයා සෝස් දානවා. සෝයා සෝස් දාලා ඊට පස්සේ මම බත් ටික දා ගන්නවා. බත් ටික අපි ටික දාලා අපි හැදි ගා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට හොඳට මික්ස් වෙනකම්ම හැදි ගා ගන්න ඕනේ. එතකොට අපි රයිස් එක රෙඩි.